ආයුෂ බොහෝ වේවා කියලා අදත් ප්‍රාර්ථනා කරනවා මගේ මිත්‍රෝනි. අද මං කියන්න යන්නේ ලස්සන කතාවක්. ආදරේ කියන්නෙම බෝසත්කමක් කියලා. ඇත්තටම ආදරේ කියන්නෙම බෝසත්කමක්. මේ මං කියන දේ අහලා සමහර විට ඔයාලා මට බනින්න පුළුවන්. මේ මිනිහා ආදරේ ගැන මොනවද දන්නේ කියලා. හැබැයි මම මේ කියන්නේ මට හිතුණු දෙයක් නෙමෙයි. මට මේක තේරුණේ එක පුංචි කතාවක් හින්දා. අද කාලේ ගොඩක් තරුණියෝයි ආදරේ කියන්නේ මොකද්ද කියලා වැරදියට තේරුම් අරන් ඉන්නවා. ඔයාලා ඒකට එකග වෙන්න පුළුවන්. හැබැයි මම මේ කියන කතාව පොඩ්ඩක් අහලා ඉන්න. ඔයාලා අහලා තියෙනවද හොලවාලි කියලා චිත්‍රපටයක්? ඒ චිත්‍රපටය පිළිබඳව තමයි මම අද පුංචි උදාහරණයක් අරගෙන පුංචි කතාන්දරයක් අරගෙන ඔයාලට අදහසක් දෙන්නේ. මේ කතාව අහලා ඉවර වෙලා සමහර විට ඔයා ආදරේ ගැන තියෙන අදහස ටිකක් වෙනස් කරගන්න පුළුවන්. මේ හොලවාලි චිත්‍රපටයේ ඉන්නවා දාරා කියලා එක් චරිතයක්. දාරා කැලේ දඩයම් කරමින් මස් විකුණමින් තමයි ජීවත් වෙන්නේ. දාරා කියන්නේ ලස්සන රූපයක් තිබුණු මිනිස්සෙක් නෙමෙයි. හැබැයි මේ දාරා විවාහ කරගන්නවා සුභා කියලා ලස්සන කාන්තාවක්. මේ සුභා කියලා විවාහ කරගන්න ලස්සන කාන්තාවට දාරා කොච්චර ආදරේ කරාද කියනවා නම් කිසිම අඩුවක් කරේ නැහැ. දාරා සුභාට කවදාවත් වචනකින්වත් වෙනසක් කරේ නැහැ. ඉතින් මිත්‍රයා මේ කතාව වෙනස් වෙන්න යන්නේ ටික කාලයයි. මේ දෙන්නගේ ආදර කතාව අතරට මිත්‍රයා එනවා බිබිලැත්තෝ කියලා රෙදි වෙළඳාමේ ආපු විලෙන්දෙක්. මේ කුඩාගම කියන්නේ ලස්සන ගමක්. ඒ ගමේ රෙදි වෙළඳාමට ආපු මේ බිබිලැත්තෝයි දාරගේ බිරිඳ වුණු සුබයි අතර ආදරයක් ඇති වෙනවා. මේ ආදරය දුරදිග යනවා. දවසක් දාරා දඩේමේ ගිහින් එනකොට තමන්ගේ බිරිඳ වුණු සුබා බිබිලැත්තොත් එක්කින් ගඟ අද්දර ගහක් යට පෙම්බස් කෙලිමින් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ දාරා එක දකිනවා. හිතන්න පණ වගේ ආදරය කරපු තමන්ගේ ආදරවන්තිය වෙනත් පිරිමියෙක් සමග ඉද්දින් කොහොමද දැනෙන්නේ කියලා. ඔව් මේ වෙලාව ඔබට හිතෙන්න පුළුවන් ගැහණු වැරදි කියලා. නැහැ, ඇයට දැනුම් හැඟීමක් වෙන්න පුළුවන්. මම මෙතන කියන්නේ මේ ආදරය කියන්නේ මොන වගේ පරිත්‍යාගයක්ද කියන මාතෘකාව යටතේ. මිත්‍රයා ඒ වෙලාවේ දාරා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්. දාරට දරා ගන්න බෑ. දාරා තමන්ගේ අතේ තිබුණු කෙටේරියෙන් බිබිලැත්තට පහර එල්ල කරනවා. බිබිලැත්තෝගේ ඔළුවේ කෙටේරිය වැදිලා බිබිලැත්තෝ ගඟට ඇද වැටෙනවා. තමන් පණ වගේ ආදරය කරපු සුබා බිම වැටිලා වැලි මිරිකා සාප කරනවා. මේ සාප කරන්නේ ඔබ හිතන්නේ කාටද? මේ සාප කරන්නේ පණ වගේ ආදරය කරලා රැක බලාගත්තු දාරට බිබිලැත්තට පහර දුන්නයි කියලා. දාරගේ හිත මොහොතකට නතර වෙනවා. දාරා සුබාට කියනවා, සුබා ඔබ තරහ ගන්න කාර්ය නෑ, බඩන්න කාර්ය නෑ. අපි බිබිලැත්ත හොඳ කරගමු. කොහොම හරි බිබිලැත්තු දාරගේ පැලට ගෙනින් දාරගතින් බෙහෙත් කරලා හොඳ කරගෙන අවසානයේ දාරා බිබිලැත්තු හොඳ කරලා බිබිලැත්තුව තමන්ගේ පණ වගේ ආදරය කරපු සුබා ළඟට ගෙන්නලා මෙන්න මෙහෙම කියනවා. බිබිලැත්තෝ මම සුබාව පණ වගේ බලාගත්තා. සුබාව දැන් පණ වගේ බලාගන්න කියලා. බිබිලැත්තොට කර කියා ගන්න දෙයක් නැහැ. මිත්‍රයා ඔබ හිතන්න තමන් පණ වගේ ආදරය කරලා බලාගත්තු තමන්ගේ බිරිඳ වෙන කෙනෙකුට පරිත්‍යාග කරනවා කියලා. ඔව් මේ වෙලාව ඔබ කියන්නේ
මම මේ කියන කතාවට විරුද්ධ කතාවක් වෙන්නේ නැති. ඔබ හිතන්නේ විරුද්ධ කතාවක් වෙන්නේ නැති. ඕ මම දන්නවා. පොඩ්ඩක් මේක අහන්න. මිත්‍රයා, මම මේ කියන්නේ ආදරය ගැන. මෙතන ඔබ හිතන විරුද්ධවාදී මතක් තිබෙන්න පුළුවන්. හැබැයි මම මේ කියන්නේ වර්තමාන තරුණයෝ නොදකින ආදරය ගැන. අවසානයේ බිබිල ඇත්තෝ දාරගේ බිරිඳුණු සුභාවත් අරන් ගමෙන් පිට වෙනවා. ඒ වෙලාවේ මේ හුලවාල චිත්‍රපටියේ කුඩාගමේ මද්දාහනි කියලා ලස්සන ගීතයක් යනවා. ඒ ගීතේ ලස්සන වචන කිහිපයක් තියෙනවා. පද පෙළ කිහිපයක්. ඒ තමයි ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි රෑට නිදන තනි පැදුරේ නැති හීනෙකි සකි ආලෙ බිඳුණු දාකුමකට කඳුළු හෙලනු සකි ආල වඩන යන තේරුම බෝසත්කම සකි. ඉතින් මිත්‍රයා මම කීවේ මේකයි. දාරට තිබුණා තමන්ගේ බිරිඳව මරන්නට. බිබිල ඇත්තෝ මරන්නට තිබුණා. ඔහු කිසි දෙයක් නෑ. ඔහු ආදරේ පරිත්‍යාග කරා. මම කතාවක් කීවා නේද ආරම්භයේදීම වර්තමාන තරුණ තරුණියෝ ආදරේ වැරදිට තේරුම් ගන්න කියලා. ඔව්. මිත්‍රයා දන්නවද? අද සමාජයේ ඉන්න පෙම්වතුන් පෙම්වතියන් කෙතරම් වැරද්ද කියලා. තමන්ගේ පෙම්වතිය තමන්ට කැමතුනේ නැහැයි කියලා පෙම්වතා විසින් පෙම්වතිය මරනවා. පෙම්වතියට පෙම්වතා කැමති නැහැයි කියලා පෙම්වතිය සිවිදී නසා ගන්නවා. ඉතින් මිත්‍රයා සිතන්න, ආදරය කියන්නේ ඇත්තටම බෝසත්කමක් නෙමෙයිද? අපි එහෙම වෙන්න ඕනේද? අපේ වටිනාකම නැති මිනිස්සු අපිව අතහැරලා ගියා. අපි එපා කියපු මිනිස්සු අපෙන් ඈත් වුණා. ඔබ වැටෙන්න ඕනේද? ඔබ හිතන්න මොහොතක්. ඔබට ආදරේ අහිමි වෙන්න පුළුවන්. හැබැයි ඔබේ ජීවිතය අහිමි වෙලා නැහැ. ඔබේ අම්මා තාත්තා සහෝදරයා සහෝදරියෝ ඔබ වෙන්න ඉන්නවා. ඔබ ආදරයෙන් පෙරදුනයි කියලා ඔබ හැඬු කඳුලින් ජීවත් වෙන්න ඕනේ නැහැ. ඔබ හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය හෙට තවත් සතුටින් ඉන්න වෙන්න පුළුවන්. ඔබ ආදරේ අහිමුණු පෙම්වතෙක් නම්, ඔබ ආදරේ අහිමුණු පෙම්වතියක් නම් ඔබ හිතන්න, හෙටින් පසු නැවත අලුත් ජීවිතයක් පටන් ගන්න. මතක තියාගන්න. ඒ අහිමිවීම ඔබ ශක්තිමත් කිරීමට පමණක් යොදා ගන්න. ඔබේ ජීවිතේ හරයෑමටවත් ජීවිතේ වන්දි ගෙවීමටවත් යොදා ගන්න එපා. මතක තියාගන්න. මිත්‍රවරුනි, ඔබ ජයග්‍රහණය කළ යුතුමයි. ආදරය පවා ඔබට අහිමි වෙන්නේ ඔබේ ජීවිතයට ප්‍රශ්න ගැටලු ඇති කරලා ඔබ වටන්න. ඒ නිසා ඔබ ඒවාට මුහුණ දිය යුතුමයි. ඉතින් ඔබ ශක්තිමත් වෙන්න. ප්‍රථමයෙන් ඔබ ඔබට ආදරය කරන්න. ඔබේ වටිනාකම, ඔබේ ශක්තිය ඔබ තේරුම් ගන්න. ඉතින් ඔබ ඔබට ආදරය කළා නම් අනිවාර්යෙන්ම ඔබට ජය හිමි වෙනවා නියතයි. ස්තුතියි. ඔබට සුබ දවසක් වේවා.